හායි බොක්කල ඉතින් ගැම්මට මගේ YouTube channel එකට සාදරයෙන් ආතෙන් පිළිගන්න කොල්ලෝ කියලා සෙට් එක. ඉතින් ගැම්මට ඉතින් ඔයාලට ඉතින් අද මම ගෙනාවේ ඉතින් ඔයාලට මම අද ගෙනාවේ කියන්නේ ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක මචං. ඉතින් ගැම්මට ඉතින් ඔයාලගෙන් පොඩි සපෝට් එකක් ඕනේ. ඉතින් මට ගැම්මට ඉතින් කොල්ලෝ ටික මං හිතනවා මට ගමනක් යන්න උඹලගේ සපෝට් එක ලැබෙයි කියලා. ඉතින් ගැම්මට හරිද කොල්ලෝ ටික. මගේ කටින් වැඩි හිතන්න එපා. ගැම්මට කියන වචනේ එනවා. ඉතින් ඒක මට අර පුරුද්දකට ගිහිල්ලා තියෙන හරිද. අද ඔයාලට ඉතින් වීඩියෝ එකක් ගෙනාවේ. අද මේ වීඩියෝ එකෙන් මචං ඔයාලට කියලා දෙන්නේ හරියටම කියන්නේ දන්න අයලා ඉන්නව දන්නේ නැති අයලා ඉන්නව. ඉතින් ඔය දන්න අයලා නම් වීඩියෝ එක ස්කිප් කරලා ගියට කිසි ප්‍රශ්නයක් නැහැ. දන්න තිය බලලා account එක සාමාන්‍යයෙන් ඔයාගේ යාළුවෙක්ට දීලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දීලා එහෙම නැති කරගත්ත ගොඩක් කොල්ලෝ ඉන්නව දන්නේ නැතුව විස්තරේ. ඉතින් දන්න කට්ටිය ගියාට කමක් නැහැ. දන්නේ නැති කට්ටිය බලලා මේක අනිවාර්යෙන් අදා ගන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේක අවශ්‍ය වෙන වීඩියෝ එකක්. හරිද? ඒක නිසා දන්නේ නැති යාළුවන්ට තව ඔයාගේ යාළුවන්ටත් තියෙනවා නම් යාළුවට ෂෙයා කරන්න මචං. හරිද? ඉතින් ඔයාලට අපි ඉතින් වීඩියෝ එක ඇතුලෙන් විස්තරේ පැහැදිලි කරන්න. ඉතින් වීඩියෝ එක ඇතුලෙන් සෙට් වෙමු. හරි මචං ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්න කියලා මචං. ඔයාලා ගොඩක් අහලත් ඇති සමහරු දන්නත් ඇති මචං. ලොකු දෙයක් නෙමෙයි. ඉතින් පොඩි දෙයක් සාමාන්‍යයෙන්. ඉතින් මේක account එකක් බයින්ඩ් කරනවා කියන එක මේ දැන් දන්නවා ඇති. account එකක් Google එක දැන් FB account එකම Google බයින්ඩ් කරනවා. ඒ වගේ බයින්ඩ් කරනවා කියන එක ඔයාලා අහලත් ඇති. දන්න කට්ටිය දන්නවා. ඉතින් දන්නේ නැති කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ට මම මේ වීඩියෝ එක ගෙනාවේ ඉතින් ගැම්මනේ. ඔයාලා මචං අනිවාර්යෙන් මෙන්න මේ setting button එකට ගිහිල්ලා මචං ඔයාලා account basic වලට යන්න. account and basic කියලා එකක් තියෙනවා මචං. එතෙන්ට ගිහිල්ලා මේ බයින් කියන තැන ටච් කරන්න. හරිද? බයින් කියන තැන ටච් කරන් පස්සේ මචං ඔයාලට මෙතන ඊමේල් එකක් ගහන්න වෙනවා. හරිද? ඔන්න මම මගේ ඊමේල් එකක් ගහනවා බං. හරිද? මගේ ඊමේල් එකක් ගහනවා මං. මෙතන හරිද ගැම්මට. ඉතින් මගේ ඊමේල් එක මම මෙතන ගහලා ඔයාලට මෙන්න මෙතන send code කියලා එකක් තියෙනවා. මෙන්න මේ send code එක දෙන්න ඕන. හරිද? send code එක දීලා ඊට පස්සේ ඔයාලගේ ඒ ඔය වැඩ කරන ඊමේල් එකක් ඕන. ෆෝන් එකේ තියෙන මේල් එකක් කරන වරෙන් ඒ මේල් එකට මචං මේ ඉලක්කම් 6ක කෝඩ් එකක් කරනවා මචං. හරිද? හරිද? ඔයාලට ඉලක්කම් 6ක කෝඩ් එකක් කරනවා මචං. ඔන්න මට කෝඩ් එක ආවා මචං. මම කෝඩ් එක ගැම්මල මෙතන පේස්ට් කරගන්න මචං ගැම්මල. කෝඩ් එක මචං මට ආවා. හරිද? කෝඩ් එක ඊට පස්සේ ඔයාලා තියෙන මෙතන වෙරිෆයි කරලා ඔයාලට එතන වෙරිෆිකේෂන් කෝඩ් එක ගහලා මචං ඊට පස්සේ ඔයාලට මචං වෙරිෆිකේෂන් කෝඩ් එක ගහලා මචං ගැම්මලේ මෙතන මචං ඔයාලට සිකියුරිටි කෝඩ් එකක් ගහගන්න ඉලක්කම් 6ක මචං. හරිද? ඉලක්කම් 6ක සිකියුරිටි කෝඩ් එකක් ගහගන්න වෙනවා මචං. හරිද? ඉතින් මගේ කෝඩ් එක මම මෙන්න මේ ආකාරයට ගහගන්න මචං. හරිද? ඊට පස්සේ ඔයාලා ඊට පස්සේ මෙතන මේ කෝඩ් එක රීටයිප් කරන්න මචං. රීටයිප් කරන්න ඕන. මොකද chance එකපාරක් ගැහුවට නැහැ. ඔයාලට දෙවෙනි පාරත් එක කන්ෆර්ම් කරගන්න ගහන්න ඕන. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් දුන්නම් පස්සේ ඔයාගේ පාස් කී එක අනිවාර්යෙන් මෙතන ඩවුන්ලෝඩ් කරගන්න මචං. හරිද? මම මේ පොඩි වීඩියෝ මේ අනිවාර්යෙන් මේ පාස් කී එක දැන් මේකට තමයි පාස් කී කියන්නේ මචං. හරිද? මේක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා ගැලරි එකට සේව් කරගන්න. ඊට පස්සේ මෙතනින් කන්ෆර්ම් දෙන්න. ඔයාලගේ ඊට පස්සේ දවස් 14ක් යනවා Google එකට බයින්ඩ් වෙන්න. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට කියලා දෙන්න මේ account එක දැන් ඔයාගේ වෙන මේ Gmail එක කාටවත් දෙන්න එපා. මේ දැන් ඇඩ් කරපු Gmail එක කාටවත් දෙන්න එපා. account එක දෙද්දි ඔයාලට මම වෙන Gmail එකට බයින්ඩ් මේ රිකවරි කරන විදිහ මම ඔයාලට දැන් එකක් කියලා දෙන්නම්. හරි ඔයාලට පේනවා ඉතින් මචං ගැම්මඩ මචං මෙතන මෙන්න මේ උඩ ෆෝන් එකේ උඩ ඔයාගේ ෆෝන් එකේ හරි PC එකේ හරි මචං මේ උඩ වම් පැත්තේ උඩ account recovery කියලා තියෙනවා මචං. හරිද? තාම ඒ කියන්නේ ඔයාලා දැන් අර මේල් එක බයින්ඩ් කරලා ඒ කියන්නේ දවස් 14කින් බයින්ඩ් එක වැදුනන් පස්සේ තමයි බයින්ඩ් එක කන්ෆර්ම් වුණාන් පස්සේ තමයි account එක recovery වෙන මේල් එකට මාරු කරගන්න පුළුවන්. හරිද? ඔයාලට මෙතන go to කියන එක ටච් කරලා මචං මෙතන අර ඔයාලා අතන ගේම් එක ඇතුලෙන් ඇඩ් කරපු බයින්ඩ් එක ගහන්න. මේ බයින්ඩ් මේල් එක මෙතන ටයිප් කරන්න ඕන මචං. එතන ටයිප් කරලා ඊපස්සේ මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එක ගහන්න ඕන මචං. හරිද? වෙරිෆිකේෂන් කෝඩ් එක ගහලා මට පෙන්වන්න විදියක් නැහැ මචං. මොකද දැන් මේක මගේ account එක නෙවෙයි. දැන් මේක මම ආයෙ අන්බයින්ඩ් කරන්න. මොකද මේක මට යාළුවෙක් ප්ලේ කරන්න දීපු account එකක්. හරිද? මට එහෙම බයින්ඩ් කරලා තියන්න බෑ. හරිද? මම වීඩියෝ එකක් කරන්න තමයි මල්ලිගෙන් ඉල්ලගත්ත වීඩියෝ එක. හරිද? මේ වීඩියෝ එකනේ සෝරි account එක මේ වටත් පටලැවෙන දැන් වීඩියෝ එක මැද්දේ. ඉතින් මට එහෙම කරලා පෙන්වන්න විදියකුත් නැහැ. දවස් 14ක් බයින්ඩ් වෙලාත් නැහැ මචං. දැන් මම ඒක අන්බයින්ඩ් කරන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? මේ ඉතින් මෙතන ඔයාලට දවස් 14 කන්ෆර්ම් වුණාන් පස්සේ ඔයාලා මෙතන ඔය එතන ගේම් එක ඇතුලෙන් ඇඩ් කරපු ඊමේල් එක මෙතන සර්ච් කරලා ඊට පස්සේ ඔයාලට වෙරිෆිකේෂන් කෝඩ් එකක් යවන්න වෙනවා ආයේ. ඊට පස්සේ එතනට Gmail එකට අර වගේම වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඊට පස්සේ ඒ කෝඩ් එක මෙතන ගාලා වෙරිෆයි කරලා ඔයාලට තියෙනවා කියන්නේ Google Facebook එතකොට VK ඒ වගේ ඔක්කොගම තියෙන්න පුළුවන් ඔක්කොගේම මේ ඇප් ටික පෙන්නනවා. ඔයාලට තියෙන ඉතින් Google account එකට අරව ගන්න නම් වෙන Google account එකට Google එක ටච් කරලා ඔයාලට ඉතින් වෙන email එකට account එක recovery කරගන්න පුළුවන් ඉතින් ගැම්මට. හරිද? මචං ඔන්න ඉතින් වීඩියෝ එක හොඳයි නම් කට්ටිය මනවෙන් like එකක් දාලා sub එකක් දෙන්න ඕගොල්ලන්ට ඉතින් ගැම්මට අලුතින් YT එක පැත්තට ආයෙ මචං ඉතින් මේ අනිවාර්යෙන් මතක් කරලා ඔන්න 20 අයියා මචං මට 20 අයියා තමයි මාත් වෙන ආසාවෙන් ඉඳියා YT කරන්න මට කියන්නේ මාව උනන්දු කරේ මම 20 අයියා මං අනිවාර්යෙන් යාළුවා ආදරෙම කියන්නේ
බොක්කෙම ඉතින් ආදරේ ඉතින් ආ ඉතින් 20යි ආදරේ බොක්කේ ඉතින් මට මා උනන්දු කරලා මට වීඩියෝ එක හදන විදිය මන් දන්නේ නැහැ ඇත්තටම වෙරිෆයි කරගන්න නැති වීඩියෝ එකක්වත් ඒ කියන්නේ YT channel එකවත් වෙරිෆයි කරගන්න විදියක් දැනගෙන හිටියේ නැහැ එයා ඒ තමයි සේරම මට කියලා දීලා මෙහෙම කරපල්ලි කියලා මට මේ උදව් කරේ ඉතින් ගැම්මට thank you ඉතින් 20යි ඉතින් ගැම්මට ආදරේ ඉතින් ඉතින් ගැම්මට ඉතින් වීඩියෝ එක හොඳ නම් කට්ටියම ලයික් එකක් දාන්න මචං ගැම්මට සෙට් ලයින් නැහැ ආදරේ සබ් පාරක් දාන සෙට් එකම